අපි හැමෝම එදිනදා අන්තර්ජාලය පාවිච්චි කරනවා නේද? විවිධ පද්ධතිවලට ලොග් වෙනවා, ඊමේල් චෙක් කරනවා, ඔෆිස් එකේ නෙට්වර්ක් එකට සම්බන්ධ වෙනවා. හැබැයි මේ හැම ක්‍රියාවලියක් පිටිපස්සෙම හැංගිලා තියෙන අපේ ඩිජිටල් අනන්‍යතාවය නිවැරදිව කළමනාකරන ප්‍රධානම මොලේ මොකක්ද කියලා කවදා හරි හිතලා තියෙනවද? අද අපි මේ පැහැදිලි කිරීම හරහා කතා කරන්න යන්නේ අනේ අප්‍රකට වීරයා ගැනයි. ඒ තමයි සාමාන්‍ය ව්‍යවහාරයේ හැටියට LDAP. එහෙමත් නැත්නම් Lightweight Directory Access Protocol කියන සංකල්පය. මේක කොහොමද පටන් ගත්තේ? මේකේ අතුලන්තය කොහොමද වැඩ කරන්නේ කියන එක කිසිම මූලික දැනුමක් නැති කෙනෙකුට උනත් ඊටමත් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි අද අපි මේ කරුණු පෙළ ගස්වලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ඩිජිටල් ලෝකයේ හැංගිලා තියෙන බ්ලූප්‍රින්ට් එක මොකක්ද කියලා. හරි. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම ඩිරෙක්ටරියක් එමත් නැත්නම් නාමාවලියක් කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් මේක විශේෂිත වූ දත්ත ගබඩාවක්. හිතලා බලන්න ඉස්සර අපි පාවිච්චි කරපු ලොකු ටෙලිෆෝන් ඩිරෙක්ටරි ගැන. ඒවට අපි කියන්නේ ඔෆ්ලයින් ඩිරෙක්ටරි කියලා. මේවා එකපාරක් මුද්‍රණය කරාට පස්සේ වෙනස් කරන්න හරිම අමාරුයි. අලුත් තොරතුරක් දාන්න ලොකු වියදමක් යනවා. ඒ වගේම කාඩ් උනත් පෙරලා බලන්න පුළුවන් නිසා කිසිම ආරක්ෂාවක් නැහැ. හැබැයි අද අපි කතා කරන්න මේ ඔන්ලයින් ඩිරෙක්ටරි ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒවා තත්පරෙන් තත්පර යාවත් කාලින වෙනවා. අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම කවුද මේ දත්ත බලන්නේ කියන එක ගැන ඊටමත් තද ආරක්ෂක පද්ධතියක් මේවායේ තියෙනවා. ඉතින් අද අපේ මේ ගමනේදී අපි ප්‍රධාන පියවර 6ක් යටපේ මේ මාතෘකාව සාකච්ඡා කරනවා. මුලින්ම මේවායේ ආරම්භය ගැන කතා කරලා ඊළඟට ප්‍රධාන LDAP මාදිලි මොනවද කියලා බලනවා. ඉන්පස්සේ LDIF සහ ස්කීමා කියන්නේ මොනවද? නේම්ස්පේස් එකක් හරියටම ව්‍යුහගත කරන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරනවා. අවසාන වශයෙන් පද්ධතියක ටොපොලොජි එක සහ දත්ත ආරක්ෂිතව පවත්වා ගන්න රෙප්ලිකේෂන් සහ ස්කේලිං පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි සවිස්තරාත්මකව කතා කරනවා. හොඳයි. අපි අපේ පළවෙනි මාතෘකාවට යමු. මේ ඩිජිටල් ඩිරෙක්ටරි සහ LDAP සංකල්පය කොහොමද ආරම්භ වුනේ කියලා අපි මුලින්ම හොයලා බලමු. මේ කතාව පටන් ගන්නේ 90 දශකයේ මුල් භාගයේදී. ඒ කාලේ ලෝකයේම තොරතුරු එකම ජාලයකට ගෙන්න හිතාගෙන X.500 කියලා අතිවිශාල ඩිරෙක්ටරි සර්විස් එකක් හැදුවා. මේකේ අදහස ගොඩක් හොඳ වුණාට මේ පද්ධතිය හරිම සංකීර්ණයි. ඒ වගේම ක්‍රියාත්මක කරන්න ගොඩක් අමාරු වුණා. අන්න ඒ වෙලාවේදී මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් කල්පනා කළා මේකට සරල විසඳුමක් ගෙන්න ඕන කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අන්තර්ජාලයට ඉතාමත් හොඳින් ගැලපෙන UMLDAP ප්‍රොටෝකෝල් ට්‍රාන්ස්ලේටර් එක. එහෙමත් නැත්නම් LDAPD කියන එක නිර්මාණය වෙන්නේ. මේ සරල ප්‍රවේශය කොච්චර සාර්ථක වුණාද කිව්වොත් අද වෙද්දී ඒක ස්ටෑන්ඩ් අලෝන් LDAP ඩේමන් එහෙමත් නැත්නම් ස්ලැප්ඩ් නමින් හැදින්වෙන දැවැන්ත ස්වාධීන පද්ධතියක් බවට පත් වෙලා තියෙනවා. අද මුළු IT කර්මාන්තයම රඳා පවතින්නේ මේ වගේ ජෙනරල් පර්පස් LDAP ක්‍රියාත්මක කිරීම මතයි. දැන් අපි අතීත කතාවෙන් මිදිලා මේකේ අතුලාන්තය ඇත්තටම ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියලා බලමු. ඒකට අපි the core LDAP models ගැන අවබෝධ කරගන්න ඕන. ඕනෑම ඩිජිටල් නාමාවලියක් පදනම් වෙන්නේ ප්‍රධාන කුළුණු 4ක් මතයි. පළවෙනි එක තමයි ඉන්ෆර්මේෂන් මොඩල් එක. මේකෙන් තමයි තොරතුරු වල ව්‍යුහය කොහොමද තියෙන්න ඕනේ කියලා තීරණය කරන්නේ. දෙවෙනි එක නේමින් මොඩල් එක. ඒකෙන් තොරතුරු සංවිධානය කරන්නේ සහ හඳුනාගන්නේ කොහොමද කියලා තීරණය වෙනවා. තුන්වෙනි එක ෆන්ක්ෂනල් මොඩල් එක. මේකෙන් තමයි පද්ධතිය ඇතුලේ අපිට කරන්න පුරුවන් දේවල් කියන්නේ මෙහියුම් මොනවද කියලා තීරණය කරන්නේ. හතරවෙනි එක සහ ඊටමත් වැදගත් මේක තමයි සිකියුරිටි මොඩල් එක. අනවසර පුද්ගලයන්ගෙන් අපේ දත්ත ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා මේකෙන් විස්තර කරනවා. අපි ඉන්ෆර්මේෂන් මොඩල් එක ගැන තව ටිකක් ගැඹුරින් බලමු. මේකේ මූලිකම ගොඩනැගීමේ ඒකකය අපි හඳුන්වන්නේ එන්ට්‍රි එකක් කියලා. අපි සැබෑ ලෝකේ උදාහරණයක් ගමු. එක පුද්ගලයෙක් කියන්නේ එක එන්ට්‍රි එකක් වෙන්න පුළුවන්. දැන් මේ හැම එන්ට්‍රි එකක්ම හැදිලා තියෙන්නේ ඇට්‍රිබියුට්ස් වලින්. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ ගුණාංග. සමහර ඇට්‍රිබියුට්ස් තියෙනවා එක අගයක් විතරක් තියෙන දේවල්. උදාහරණයක් විදියට උපන්දිනය, ඇස්වල පාට වගේ දේවල්. මේවා සිංගල් වැලියුඩ්. හැබැයි තවත් සමහර ඇට්‍රිබියුට්ස් වලට අගයන් කිහිපයක්ම තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඒ පුද්ගලයාට ඊමේල් ලිපින 2-3ක් තියෙන්න පුළුවන්, දුරකථන අංක කිහිපයක් තියෙන්න පුළුවන්. අන්න ඒවට අපි කියනවා මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් කියලා. හරි. දැන් අපි ගාව එන්ට්‍රි එකක් තියෙනවා. ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඩිරෙක්ටරියක් ඇතුලේ තියෙන මිලියන ගාණක් දත්ත අතරින් හරියටම නිශ්චිත එන්ට්‍රි එකක් හොයාගන්නේ කොහොමද? අන්න එතනදී තමයි නේමින් මොඩල් එක අපිට උදව් වෙන්නේ. මේක හරියට ඔයාගේ පරිගණකයේ තියෙන ෆෝල්ඩර් සිස්ටම් එක වගේ. මේකේ ප්‍රධාන සංකල්ප දෙකක් තියෙනවා. DN සහ RDN කියලා. DN නේමත් නැත්නම් distinguished name කියන්නේ හරියට සම්පූර්ණ ෆයිල් පාත් එක වගේ. ඒක මුළු පද්ධතියටම තියෙන අද්විතීය නමක්. වෙන කිසිම කෙනෙකුට ඒ නම නැහැ. හැබැයි RDN නේමත් නැත්නම් relative distinguished name කියන්නේ හරියට ඒ ෆයිල් එකේ නම වගේ. ඒ නම අදාළ ෆෝල්ඩර් ඇතුලේ විතරක් අද්විතීය නම ඇති. මේක තවත් පැහැදිලි කරගන්න මේ උදාහරණය දිහා ටිකක් බලන්න.
සාමාන්‍ය දත්ත කොහොමද RDN එකක් විදියට හැරෙන්නේ කියන එක මෙතනින් අපිට පේනවා. අපිට පුළුවන් කෙනෙකුගේ common name එකක් එලිමත් නැත්නම් CN කියන අංගය කෙලින්ම RDN එකක් විදියට පාවිච්චි කරන්න. උදාහරණයකට CN සමානයි බාබරා ජෙන්සන් වගේ. එහෙමත් නැත්නම් UID එක පාවිච්චි කරන්න පුළුවන්. සමහර විශේෂ අවස්ථාවලදී මේ අගයන් දෙකක් එකතු කරලත් RDN එකක් හදන්න පුළුවන් වුණත් ඇත්තටම කිව්වොත් සාමාන්‍ය භාවිතයේදී එහෙම සංකීර්ණ කරන එක එච්චර නිර්දේශ කරන්නේ නැහැ. සරලව තියාගන්න එක තමයි ගොඩක් වෙලාවට හොඳ. ඊළඟට අපි එනවා ෆන්ක්ෂනල් මොඩල් එකට. පරිශීලකයන් විදිහට අපි මේ ඩිරෙක්ටරියත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක මේකෙන් තීරණය වෙනවා. මේකේ ප්‍රධානම දේ තමයි සර්ච් කරන එක. LDAP හදලම තියෙන්නේ අකුණු වේගයෙන් දත්ත හොයාගන්න පුළුවන් වෙන්නයි. දත්තයක් හොයද්දී අපි සර්ච් කරන සීමාව එහෙමත් නැත්නම් සර්ච් ස්කෝප් එක තීරණය කරන එක ගොඩක් වැදගත්. අපිට මේක ක්‍රම තුනකට කරන්න පුළුවන්. පළවෙනි එක බේස් ඔබ්ජෙක්ට්. එතනදී අපි හොයන්නේ නිශ්චිතවම දීලා තියෙන එකම එක එන්ට්‍රි එක ඇතුලේ විතරයි. හරියට එක ලාච්චුවක් කරලා බලනවා වගේ. දෙවෙනි එක one level. එතනදී හොයන්නේ අදාළ ෆෝල්ඩරේට කෙලින්ම පහලින් තියෙන දේවල් විතරයි. තුන්වෙනි එක සබ් ට්‍රී. මේකෙන් තමයි මුළු අතු බෙදීමම ඒකට යටින් තියෙන සියලුම දත්ත මුල ඉඳන් අගට පරීක්ෂා කරලා බලන්නේ. සර්ච් කරනවට අමතරව අපිට මේ දත්ත වෙනස් කරන්නත් පුරුවන්. ඒකට තමයි අප්ඩේට් ඔපරේෂන්ස් තියෙන්නේ. අපිට පුළුවන් එන්ට්‍රි එකට රීනේම් කරන්න, එහෙම නැත්නම් වෙන තැනකට මූව් කරන්න, එහෙමත් නැත්නම් මේ දෙකම එකපාර කරන්න. මෙතනදී හරිම අපූර්ව තාක්ෂණික කාරණාවක් තියෙනවා. අපි යම්කිසි එන්ට්‍රි එකක නම වෙනස් කරනකොට පද්ධතිය අපි නානවා පරණ නමට මොකද කරන්න කියලා. අපි delete old RDN සමානයි true කියලා දුන්නොත් අර පරණ නම සම්පූර්ණයෙන්ම මැකිලා යනවා. හැබැයි අපි delete old RDN සමානයි false කියලා දුන්නොත් අලුත් නම ප්‍රධාන නම විදිහට පාවිච්චි වෙන ගමන්ම අර පරණ නමත් අතුරු නමක් විදිහට ඩිරෙක්ටරිය ඇතුලේ දිගටම ඉතුරු වෙනවා. ඒක අනාගතයේදී සර්ච් කරන්නත් පුළුවන්. මේ ඔක්කොම දේවල් අපි කරන්නේ security model එක කියන දැවන්ත ආරක්ෂක පවුර ඇතුලේ ඉඳගෙන. මම මුලින් කිව්වා වගේ මේක කාටවත් නිකන් බලන්න පුළුවන් public directory එකක් නෙවෙයි. මධ්‍යගත පාලනයක් කරහා කවුද මේකට එන්නේ, කාටද දත්ත වෙනස් කරන්න පුළුවන් කියන එක අතිශයින්ම තදින් පාලනය වෙනවා. ඒ වගේම authentication protocols හරහා පද්ධතියට log වෙන හැම කෙනෙකුගේම අනන්‍යතාවය හරියටම තහවුරු කරනවා. ඒක නිසා මේ directory වල තියෙන දත්ත ඉතාමත් සුරක්ෂිතයි. හොඳයි. අපේ තුන්වන පරිච්ඡේදයෙන් අපි කතා කරන්නේ මේ දත්ත ප්‍රායෝගිකව ෆෝමැට් කරන්නේ කොහොමද? ඒ වගේම ඒවා පාලනය කරන්නේ නීති රීති මොනවද කියන එක ගැනයි. ඒ තමයි LDIF සහ Schema design. LDAP පද්ධතියකට පිටතින් දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරන ලෝක සම්මත ක්‍රමය තමයි LDIF කියන්නේ. ඒකේ දිග නම තමයි LDAP Data Interchange Format. මේක සාමාන්‍ය plain text වලින් ලියන සරල ක්‍රමයක්. හැබැයි නිකම්ම ටෙක්ස්ට් එකක් ලිව්වා කියලා පද්ධතිය ඒක බාරගන්නේ නැහැ. මේ ඇතුළත් කරන දත්ත හරියටම නිවැරදිද කියලා පරීක්ෂා කරන්න දැඩි නීතිමාලාවක් තියෙනවා. අපි ඒකට කියනවා ස්කීමාස් කියලා. ස්කීමා එකකින් තමයි තීරණය කරන්නේ මොන වගේ දත්තද ඇතුළට ගන්න පුළුවන්, ඒවායේ මැචින් රූල්ස් මොනවාද කියලා. උදාහරණයක් විදිහට අපි දත්තයක් හොයද්දී හරියටම අකුරෙන් අකුරේ වචනෙම තියෙනවද කියලා බලන exact match ක්‍රමයේද, එමත් නැත්නම් වචනෙන් කොටසක් විතරක් ගැලපෙනවද කියලා බලන substring match ක්‍රමයේද පාවිච්චි කරන්නේ කියද තීරණය කරන්නේ මේ matching rules හරහායි. මේ ස්කීමා එක ඇතුලේ තියෙන තවත් ඉතාමත් වැදගත් කොටසක් තමයි object classes කියන්නේ. මේක හරියට ලොකු ගොඩනැගිල්ලක් හදන්න කලින් අඳින blueprint එකක් වගේ. අපි පද්ධතියට entry එකක් දාද්දී ඒකේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන attributes මොනවද සහ අවශ්‍ය නම් විතරක් දාන්න පුළුවන් විකල්ප attributes මොනවද කියලා මේ object classes වලින් තීරණය කරනවා. ඒ වගේම මේකේ තියෙන ලොකුම වාසිය තමයි inheritance. ඒ කියන්නේ උරුමය. අපිට පුළුවන් එක object class එකක තියෙන ලක්ෂණ තවත් එකකට කෙලින්ම ලබා ගන්න. මේ නිසා කොච්චර සංකීර්ණ ඩිරෙක්ටරි ව්‍යුහයක් වුණත් ඉතාමත් පහසුවෙන් ගොඩනගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් අපි දන්නවා තනි එන්ට්‍රි එකක් හදාගන්න විදිහ. හතරවන පරිච්ඡේදයෙන් අපි බලමු මේ ඔක්කොම එකතු කරලා කොහොමද සම්පූර්ණ නේම් ස්පේස් එකක් එහෙමත් නැත්නම් විශාල ව්‍යුහයක් ගොඩනගන්නේ කියලා. කිසිම සැලසුමක් නැතුව දත්ත ගොඩ ගහනවට වඩා නිවැරදි විදිහට නේම් ස්පේස් එකක් සැලසුම් කරන එක ආයතනයකට ඉතාමත් වැදගත්. මේකේ ප්‍රධාන අරමුණු හයක් තියෙනවා. පළවෙනි එක තමයි දත්ත ඉතා ඉක්මනින්ම හොයාගන්න පුළුවන් වීම. දෙවෙනි එක ක්‍රමානුකූල දත්ත සංවිධානය කිරීම. තුන්වෙනි එක විශාල දත්ත ප්‍රමාණයක් කළමනාකරණය කරන්න ලේසි වෙන්න ඒවා කොටස් වලට වෙන් කිරීම. එමත් නැත්නම් පාටිෂනින්. ඊළඟට ආරක්ෂාවට දත්ත පිටපත් කරලා තියාගන්න රෙප්ලිකේෂන් කරන්න ලේසි වීම. පස්වෙනි එක කවුද මොනවාද බලන්නේ කියලා ඇක්සස් කන්ට්‍රෝල් එක
හරියටම දාන්න පුළුවන් වීම සහ අවසාන වශයෙන් ආයතනයේ තියෙන විවිධ මෘදුකංග වලට ලේසියෙන් මේ දත්ත පාවිච්චි කරන්න පුළුවන් වීම. මේ හැමදේම සාර්ථක වෙන්නේ හොඳ නේම් ස්පේස් සැලසුමක් තිබුණොත් විතරයි. ඉතින් මේ නේම් ස්පේස් එකක් හදන්න ප්‍රධාන ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ෆ්ලැට් නේම් ස්පේස්. මේකේ අතුබෙදීම් මොකුත් නැහැ. ඔක්කොම එකම තලයක තියෙන්නේ. පොඩි පද්ධතියකට මේක ලේසි වුණාට දත්ත වැඩි වෙද්දි කළමනාකරණය කරන්න හරිම අමාරුයි. අනික් ක්‍රමය තමයි විශාල ගහක් වගේ අතුබෙදීගෙන යන හයරාකිකල් නේම් ස්පේස් ක්‍රමය. මෙතනදී මුලින්ම කරන්න ඕනේ දේ තමයි අපේ ගහේ මුල එල්මත් නැත්නම් සෆික්ස් එක හරියට තෝරාගන්න එක. අද කාලේ ගොඩක් ආයතන කරන්නේ තමන්ගේ වෙබ්සයිට් එකේ ඩොමේන් නම මේකට පාවිච්චි කරන එක. උදාහරණයක් විදිහට example.com කියන ආයතනය dc=example.com කියන එක තමන්ගේ ප්‍රධාන සෆික්ස් එක විදිහට තෝරා ගන්නවා. මේ ක්‍රමය ඊටමත් පිළිවෙලයි වගේම පරිමාණය කිරීමත් ලේසි. පස්වන පරිච්ඡේදය topology design සහ distribution. ඒ කියන්නේ මේ විශාල දත්ත ප්‍රමාණය භෞතිකව සර්වර් කිහිපයක් අතරේ බෙදා හරින්නේ කොහොමද කියන එකයි. ලෝකේ පුරාම විහිදිලා තියෙන ලොකු ජාලයකදී එකම එක සර්වර් එකක හැම දත්තයක්ම තියාගන්න බෑනේ. ඒ නිසා අපි මේ දත්ත සර්වර් කිහිපයකට බෙදනවා. දැන් හිතන්න පරිශීලකයෙක් ඇවිත් සර්වර් එකකින් තොරතුරක් ඉල්ලනවා. හැබැයි ඒ සර්වර් එක ගාව ඒ තොරතුරු නැහැ. එතකොට මොකද කරන්නේ? මේකට ප්‍රධාන විසඳුම් දෙකක් තියෙනවා. එකක් තමයි සර්වර් එක විසින්ම වෙන සර්වර් එකට පතා කරලා ඒ දත්තය හොයලා පරිශීලකයාට දෙන එක. මේකට අපි චේනින් කියනවා. අනිත් ක්‍රමය තමයි සර්වර් එක පරිශීලකයාට කියනවා මං ගාව නැහැ. හැබැයි අර සර්වර් එක ගාව ඇති ඔයා ගිහින් එයාගෙන් අහන්න කියලා. අන්න ඒකට තමයි LDAP referral එකක් කියලා කියන්නේ. referral එකක් ඇතුලේ ඊළඟට යන්න ඕනේ සර්වර් එකේ ඇඩ්‍රස් එක තියෙනවා. හැබැයි මෙතනදී පොඩි අවධානමකුත් තියෙනවා. referral එකක් හරහා ජාලයේ තියෙන වෙනත් සර්වර් වල තොරතුරු පිටතට නිරාවරණය වෙන්න ඉඩ තියෙන නිසා ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි අපේ අවසාන සහ වඩාත්ම දියුණු මාතෘකාවට ඇවිත් තියෙනවා. ඒ තමයි replication සහ scaling. දත්ත ආරක්ෂා කර ගැනීම සහ ඕනෑම වෙලාවක දත්ත ලබා ගන්න පුළුවන් පරිසරයක් හදාලේ කොහොමද කියලා අපි මෙතනදී කතා කරනවා. දත්ත එක තැනක විතරක් තියාගන්න එක ගොඩක් භයානකයි. ඒකයි අපි replication කරන්නේ. මෙතනදී ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එකක් තමයි suppliers. එයාලා තමයි අලුත් වෙන දත්ත අනිත් අයට යවන්නේ. අනිත් අය තමයි consumers. එයාලා ඒ දත්ත ලබා ගන්නවා. මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ නිකම්ම නෙවෙයි. හරියට ලියවිල්ලක් ගැලුවා වගේ replication agreement සරහායි. හැබැයි මේ වැඩේ පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම initial population එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි වතාවට මුළු දත්ත ගොනුවම consumerට copy කරන්න ඕනේ. ඊට පස්සේ විවිධ server වල එකවර දත්ත වෙනස් වෙද්දී ඒ හැම server එකකම දත්ත එක සමාන මට්ටමක පවත්වා ගන්න එක අපි consistency සහ convergence විදියක හඳුන්වනවා. මේ replication එක කරන්නත් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. single master replication කියන්නේ එක ප්‍රධාන සර්වර් එකකට විතරක් දත්ත ලියන්න අවසර තියෙන ක්‍රමයයි. අනිත් සර්වර් වලට පුළුවන් දත්ත කියවන්න විතරයි. මේකේ දත්ත පාලනය කරන්න ලේසි. හැබැයි ප්‍රධාන සර්වර් එක ඩවුන් වුණොත් මුළු සිස්ටම් එකටම දත්ත ලියන්න බැරි වෙනවා. ඒකට පිළියමක් විදිහට තමයි multi master එහෙමත් නැත්නම් floating master replication පාවිච්චි කරන්නේ. මෙතනදී සර්වර් කිහිපයකටම දත්ත ලියන්න පුළුවන්. ඒ නිසා එක සර්වර් එකක් අක්‍රිය වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව පද්ධතිය වැඩ කරනවා. හැබැයි අර කලින් කියපු දත්ත සමාන කිරීමේ ක්‍රියාවලිය එහෙමත් නැත්නම් කන්වර්ජන්ස් එකේ මෙතනදී හරිම සංකීර්ණ වෙනවා. ඉතින් මේ දැවන්ත සහ සංකීර්ණ ගෘහ නිර්මාණ ශිල්පය ගැන දැන් ඔයාලට පුළුල් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. අපි අපේ මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් එක මොහොතක් මේ ගැන නිකමට හිතලා බලන්න. අපි දකින්නේ නැති වුණාට මේ තරම් ශක්තිමත් තාක්ෂණයක් අපේ ඩිජිටල් ජීවිතේ පිටිපස්ස තියෙන නිසා අද දවස් ඇතුළත පමණක් අපේ අනන්‍යතාවය තහවුරු කරන්න ලෝකයේ තියෙන විවිධ අන්තර්ජාල සේවාවන් කී සැරයක් නම් මේ වගේ LDAP ඩිරෙක්ටරියක් පරීක්ෂා කරන්න නැද්ද? මේ නොපෙනෙන තාක්ෂණයේ තියෙන අසීමිත බලය ගැන තවදුරටත් ගවේෂණය කරන්න මේ කරුණ ඔයාලට ලොකු අඩිතාලමක් වේවි. එහෙමනම් අපි මෙතනින් සමුගන්නවා. නැවත හමු වෙමු.